ඔන්න යාළුවනේ අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Adobe Premiere Pro එක data on කරලා app එක open කරාට පස්සේ එන මෙන්න මේ error message එක. එහෙම නැත්නම් මෙන්න මේ activate කරන්න කියලා හරි එහෙම නැත්නම් දවස් 5ක් වාගේ app එක disable කරලා කියලා හරි එන මෙන්න මේ message එක කොහොමද permanently අයින් කරලා සාමාන්‍ය විදියට අපි අපේ පරිගණකයේ Premiere Pro app එක පාවිච්චි කරන්න කියලා. ඇත්තටම කියනවා නම් මේ වැඩෙන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ Premiere Pro app එක register කරා වගේම කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න. එහෙමනම් අපි බලමු කොහොමද මේ වැඩේ හරියටම කරගන්නේ කියලා. හරි යාළුවනේ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ search bar එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට type කරගන්න. මොකද්ද? Windows Defender. ඔයාලට පේනද මේ Windows Defender Firewall with Advanced Security කියලා එකක්. ඉතින් ඔයා ඒක open කරගන්න. ඊට පස්සේ එන window එකේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන දෙවෙනියට තියෙන option එක. ඔයා ඒක double click කරගන්න. ඊට පස්සේ ඒක උඩ right click කරගෙන new rule කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේකේ මේ program කියන එකටම tick එක දාලා next කරන්න. දැන් ඔයාලට file path එකක් දෙන්න හම්බෙයි. හරි යාළුවනේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ Premiere Pro app එකේ file path එක මෙන්න මෙතෙන්ට දෙන්න. ඉතින් දැන් මම මේක මේ විදිහටම minimize කරගන්නවා. ඒකල්ල ඔයාලට පේන ඇති මේ තමයි Adobe Premiere Pro එක තියෙනවා. ඉතින් ඒක උඩ right click කරලා මෙතන මේ file location කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පේන ඇති ඒක උඩ right click කරාට පස්සේ ඔයාලට පේන ඇති copy as path කියලා. ඉතින් ඔයා ඒක copy කරගෙන නැවතත් අපි හිටපු ඒ page එකට යන්න. ඊට පස්සේ මෙතන ඒක right click කරගන්න. ඒකල paste කරගන්න. හොඳින්ට මතක තියාගන්න යාළුවනේ මේ මෙතන මේක ෆයිල් පාත් එක කොපි කරාට පස්සේ දෙපැත්තෙන් උඩු කොමාදයක් ඉතුරුනවා. ඒක අයින් කරගන්න ඕනේ දෙපැත්තෙන් මේක අයින් කරගෙන මෙතනින් next කරගන්න. ඊට පස්සේ නැවතත් next මෙතනින් block the connection කියන එක ඒක tick එක දාලා next කරගන්න. ඊට පස්සේ මෙතනින් next කරගන්න. ඊට පස්සේ මෙතන Premiere Pro කියලා නම දෙමු. ඊට පස්සේ finish කරගන්න. ඊට පස්සේ මේ දෙවෙනි rule එක තියෙන්නේ අන්න ඒකට යන්න. ඒක උඩ right click කරලා අර විදිහටම program එකට ගියා next කරා අර file path එක දුන්නා. ආයෙ පාරක් මේ දෙපැත්තේ තියෙන උඩුකම අයින් කරගන්න ඕන අපි. ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ මෙතන block the connection කියන එක දීලා next කළා. නැවත පාරක් next කරන්න. ඊට පස්සේ මෙතෙන්ටත් අර විදිහෙම නම දෙමු. Premiere Pro කියලා. ඊට පස්සේ මෙතනින් finish කරගන්න. දැන් ඒකෙන් ඉවත් වෙලා ඔයාලා සම්පූර්ණයෙන්ම ඔක්කොගෙම ඉවත් වෙන්න. ඊට පස්සේ task bar එක උඩ right click කරලා මෙතන මේ task manager කියන එකට ගිහිල්ලා ඔයා මේකේ පල්ලෙහාට යනකොට ඔයාලට පේන තියෙනවා Windows Explorer කියලා. ඉතින් ඒක උඩ right click කරලා මෙතෙන් restart කියන එක දෙන්න. එතකොට Windows Explorer එක restart වෙනවා. දැන් තියෙන්නේ ඔයාලට Premiere Pro app එකට යන්න. දැන් බලන්න ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඔයාගේ error message එක එන්නේ නැහැ. අපි බලමු ඇත්තටම එහෙම වෙනවද කියලා. ෆයිල් එකකුත් අපි open කරලා බලමුකෝ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලා අපි app එක open කරපු ගමන්ම අර message එක එනවා. නමුත් දැන් මේ message එක එන්නේ නැහැ. ඒ කියන්නේ data on කරලා වුණත් ඔයාගේ PC එකේ Premiere Pro app එක register කරා වගේ පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් එන්නේ නැහැ. error message එන්නෙත් නැහැ යාළුවනේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඔයාලට මීට වැඩි ගැටලුව තියලා තියෙනවා නම් ඔයාගේ Premiere Pro app එක ගැන පහලින් කමෙන්ට් කරලා තියන්න. මම ඒවටත් විසඳුම් ඔයාලට ලබා දෙන්නම්.